අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මම මුලින්ම ස්තුති කරනවා මගේ ටික්ටොක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මවුලවිවරුන්ට හා කවුරු හෝ මවුලවිවරුන්ගේ වීඩියෝ ෂෙයා කරපු යහළු යහළියන්ට ජසාකල්ලාහු ඛෛරන් මවුලවේ தாரிண்டு தெரியா ஷேர் பண்ணின துவாக்கள் சலவாத்து நான் சொல்லி எந்த பிரச்சனைகள் மிச்சம் முடிஞ்ச அதனால நான் ஜஸாக்கல்லா ඛෛරන් ඒ වගේම තව දුවා එකක් තිබුණා මට ඒ දුවා එක තහජුද් එකට මම දුවා කරන්න ඕන. ඒ දුවා එක මම TikTok එකෙන් ඒකත් ගත්තේ ඒ දුවා එක දුවා කරන්න මට තහජුද් එකට නැගිටින්නේ නැහැ. මම මාසයක් විතර වෙනවා මේක අරගෙන මේ ලියාගෙන නමුත් මට ඒ තහජුද් එකේදී නැගිටින්න බෑ නිින්ද යනවා බෙල් එක ඕෆ් කරලා නිදා ගන්නවා. එතකොට මම මැඩම් එක කිව්වා මට මෙහෙම තහජුද් එකේදී නැගිටින්න ඕන. මට දුවා කරන්න ඕන මට ප්‍රශ්න ගොඩක් තියෙනවා මට දුවා කරන්න ඕන නැගිටින්න ඕන මට නැගිටින්න බෑ මේ සයිතාන් ඉන්නවා නැගිටින්න සයිතාන් තමයි ඇහැරෙන්න දෙන්නේ නැත්තේ කියලා කිව්වා. ඊට පස්සේ ඒක තමයි අපිට ඒ වෙලාවේ නැගිටින්න දෙන්නේ නැහැ සයිතාන් කියලා කිව්වා. කියලා ඉවරලා මම දුක් වුණා ඒ වෙලාවේ දුක් වෙලා රෑ 11ට විතර මම ඊට පස්සේ ඇවිල්ලා නිදාගත්තා. නිදාගත්තට පස්සේ පාන්දර 3:27ට මම කතා කරනවා. මම කතා කරාම ඇයි කියාගෙන නැගිට්ටේ. කවුරුවත් නැහැ. ඊට පස්සේ මම ගිහිල්ලා ඊට පස්සේ මම සලාතය කරා. තහජුද් සලාතය කරලා මම සතුටින් දුවා කරා. දුවා කරලා ඉවරලා මම පහුවදා මමගෙන් ඇහුවා අම්මා මට අඬ ගැහුවද? නෑ මං අඬ ගැහුවේ නෑ. එතකොට මං හීනයක් දැක්කේ නෑ මමම එහෙම වුණා. ඊට පස්සේ එයා කිව්වා සුබ්හානල්ලා ඒ අල්ලාහ් තාලා උඹට ආහාරවල තියෙන්නේ මගේ මම අඬ ගහනවා වගේ හරි ඒ ආහාරවල තියෙන්නේ උඹට මලායික එවලා තියෙනවා කියලා. හරිද? දවස් 4ක් වෙනවා මම සලාතය කරනවා. මම මීට කලින් සලාතය කරලා තියෙනවා මීට කලින් අවුරුදු ගානකට කලින් තහජුද්. නමුත් තහජුද් සලාතය කරේ නැහැ. මගේ ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න හිර වෙච්ච හින්දා මම සලාතය කරන්න ගොඩාක් උත්සාහ කරේ. දැන් දවස් 4ක් එක දිගටම 3:27ට නැගිටිනවා. 3:27ට දැන් අර සයිතානුත් නැහැ මොකුත් නැහැ. එලම් එක තියලවත් නෙවෙයි මට නැගිට්ටේ. දැන් එලම් එක තියන්නෙත් නැහැ 3:27ට අනිවාර්යෙන් මේ නැගිටිනවා. කොහොමද මේක උනේ? කොහොමද වෙන්නේ? මේක ඇත්ත කතාව සත්‍ය කතාව මේක. ඒ දුවා එක ඕගොල්ලොන්ටත් දන්නවා ඇති මං හිතන විදිහට නොදන්නා අයට TikTok එකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මටත් කටපාඩම් නැහැ. මම නමුත් පාඩම් කරනවා මේ දවස්වල. ඒ දුවා එක තමයි රබ්බනා හබ්ලනා මින් අස්වාජිනා වසුරියාතිනා කුර්රතයිනි වජ්අල්නා ලිල් මුත්තකීන ඉමාමා. මමත් මාෂාඅල්ලා මමත් පාඩම් කරන ගමන් මම ඒක බලාගෙන මම දුවා කරන්නේ මේ වගේ දුවා එකක් මට ලැබුණා. මම ඒ වගේ අර්ථය මම හොයලා අරගන්නවා. ඒ කියන්නේ අපිට අරබි රටවල් වල අපි ඉපදිලා නෙවෙයි අපි ලංකාවේ අර්ථය තෝරගන්න අමාරුයි. නමුත් මම මේකේ අර්ථය ගිහිල්ලා මැඩම්ගෙන් ඇහුවම මැඩම් කියලා දෙනවා මට ලොකු අර්ථයක්. මේවා දාපු මවුලවිවරුන්ට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔයාලත් කරලා බලන්න. සිංහල නොදන්න අය ඉන්නවනම් දෙමළෙන් මං කියලා දෙන්නම්. එහෙම අය ඉන්නවනම් කමෙන්ට් කරන්න. ඔගොල්ලොන්ටත් හරියයි මම ගොඩක් දුරට ප්‍රශ්න වලින් නිදහස් වේගන යන්නේ. ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා හිටියේ. ඒ වගේන් තමයි අපි ගැලවෙන්න ඕන. ඉන්ෂාඅල්ලා